කොහොමද කට්ටියට? ඉතින් අද පටන් ගන්න හදන්නේ අලුත්ම ප්‍රෝග්‍රෑමින් ටියුටෝරියල් සීරීස් එකක්. ඒ තමයි Go එහෙම නැත්නම් Golang කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. ඉතින් මේ දවස්වල software industry එකේ විශේෂයෙන්ම back end development වල ඒ වගේම cloud computing වල ලොකු ඉල්ලුමක් තියෙන ලැන්ග්වේජ් එකක් තමයි මේ Go කියන්නේ. ඉතින් Google, Uber, Netflix, Twitch වගේ ලොකු companies එයාලගේ system දුවන්න පාවිච්චි කරන ලැන්ග්වේජ් එකක් තමයි මේ Go කියන්නේ. ඇත්තටම මොකක්ද මේ Go කියන්නේ? ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ Google එක. ඉතින් Google ඉතින් නිර්මාණය කරපු open source programming language එකක්. ඉතින් Google එකට ඕන වුණා C language එක වගේ speed ඒ වගේම Python වගේ ඉගෙන ගන්න ලේසි අලුත්ම language එකක් හදන්න. ඉතින් අන්න ওই දේවල් එකතු වෙලා තමයි මෙන්න මේ Go කියන language එක හැදුනේ. ඉතින් ඇයි අපි Go ඉගෙන ගන්න ඕනේ? දැන් තමත් Java, Python, JavaScript වගේ language තියෙනවානේ. ඉතින් ඇයි අපි මේ Go කියන language එකක් ඉගෙන ගන්න ඕනේ? ඉතින් මේකට ප්‍රධානව හේතු තුනක් තියෙනවා. එකක් තමයි ස්පීඩ් එක. Go කියන්නේ compiled language එකක්. ඒ කියන්නේ මේක කෙලින්ම machine code වලට හැරෙනවා. Python, Java වගේ language වලට වඩා Go වලින් ලියපු program එකක් වැඩ කරන වේගය ගොඩක් වැඩි. ඉතින් දෙවෙනි එක තමයි simplicity එක. එහෙම නැත්නම් අසරල බව කියන්නේ. ඉතින් Go වල syntax හරිම පොඩි, ඉගෙන ගන්න හරිම ලේසි. ඔයාලට මාස ගාණක් යන්නේ නැහැ මේක ඉගෙන ගන්න. මේක අල්ල ගන්න සති කිහිපයයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සති කිහිපයකට පස්සේ ඔයාලට ප්‍රොජෙක්ට් එකක් කරන මට්ටමකට එන්න. ඉතින් තුන්වෙනි එක තමයි concurrency කියන්නේ. ඒ කියන්නේ එකපාර වැඩ ගොඩක් කරන එක. ඉතින් ඔයාලා දන්නවා අද කාලේ තියෙන modern computers වල cores ගොඩක් තියෙනවා. ඉතින් අය 8 core කියනවා, 4 core කියනවා, ඔහොමම තියෙනවානේ. මේකේ මේ core ඔක්කොම පාවිච්චි කරලා ලොකු වැඩක් කාර්යක්ෂම කරගන්න මේ Go වලට පුළුවන්. ඉතින් මේකට අපි කියනවා Go routines කියලා. ඉතින් අපි මේ ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් අද වෙනකොට ලංකාව විතරක් නෙමෙයි පිටරට remote jobs වලටත් Go developers ලාට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම microservice, Docker නොයි cloud technologies එක වැඩ කරනකොට Go තමයි ගොඩම පාවිච්චි කරන්නේ. ඒ වගේම හොඳ පඩියක් ගන්න career path එකක් තමයි මේක. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේක ඔයාගේ කම්පියුටර් එකේ install කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකකට යන්න. ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් Golang කියලා ගහන්න. හරි Golang කියලා ගහුවට පස්සේ මෙතන තියෙනවා උඩින් මෙනවා the Go programming language කියලා. ඉතින් මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් download කරගන්න. ඉතින් මෙතන ඔයාගේ OS එක අනුව ඔයාලට පුළුවන් download කරගන්න එක තීරණය කරගන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ Windows හින්දා මම මෙතන Windows version එක download කරගන්නවා. හරි ඉතින් download ලා ඉවර වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ download කරගත්ත එක install කරගන්න. හරි ඉතින් මේක download වෙලා ඉවර වුණාට හරි මේක install වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන finish දෙන්න. ඊට ඔයාලට මේක හරියට install වුණාද කියලා දැනගන්න ඔයාලට පුළුවන් ඔයා යන්න CMD එකට CMD එකට ගිහලා ඔයා මෙතන type කරන්න Go කියලා. Go කියලා type කරලා enter කරන්න. හරිද ඔයා Go කියලා මේ විදිහට type කරලා පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා නම් වැඩේ ගොඩ. ඊට මේ Go වලින් program එකක් ලියන්න නම් අපිට ඕන වෙනවා IDE එකක්. මේකෙදි මම පාවිච්චි කරන IDE එකක් විදිහට Visual Studio Code එක. ඉතින් ඔයාලට පුළුවන් මේකත් download කරගන්න. Google එකට ගිහිල්ලා VS Code කියලා ගහන්න. Visual Studio Code කියලා ගහුවාම මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට මේකත් free download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙක තමයි අපිට ඕන වෙන්නේ මේකේ කෝඩ් කරන්න. හරි ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද කෝඩ් එකක් ලියන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ කරේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් විතරයි. ඉන්ස්ට්‍රක්ෂන් එකක් සහ කොහොමද මේ ටික download කරගන්නේ කියලා download කරලා install කරගන්න කොහොමද කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ බලමු කොහොමද මේකේ කෝඩ් ලියන්නේ, කොහොමද මේක මොන වගේද කෝඩ් ලියන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ වීඩියෝ සීරීස් එකට.